තියලා දෙන්න හදන්නේ රියල් දකුණේ වැල්ලේ රහට. වැල්ලේ ඇඹුල් තියල්. වැල්ලේ මාළු ඇඹුල් තියල්. ඔහෙවත් දකුණු රහට කනවයි. මට මේ මාළුව අද දුන්නේ අපේ පිට්ටේ කම්බලන්ගොඩ ස්කීපර් සුරංග අයියා. මචං මම මේකට අද ගත්තේ කිලෝ එකක බලය මාළු. ඔහෙල්ට මචං මේක බලය කෙලවල්ල තලපත් ඕන එකකින් හදාගන්න හැකි නැතේ අඟුළු මාමේ. ඔව්. මචං දකුණු විදියට ඇඹුල් තියල් හදනවා නම් ප්‍රධාන රහස තමයි මේ කපාගත්ත මාළු එකට ලුණු ගොරක දාලා විනාඩි 30ක් පැත්තකින් තියාගන්න ඕන. අඩුව ඇඹුල් ජාතියන්නේ හදන්නේ මගේ දෝනින් මේ දවස්වල ඇඹුල් වල පට්ට ආසයියෝයි. මාළු කිලෝ එකක ඇඹුල් තියල් හදනවා නම් අපි ගන්න ඕන ගොරක රෑම් 100යි. බැදපු 3-5 මේස හැඳි 2මාරයි ගම්මිරිස් මේස හැඳි 2යි. මිරිස් කුඩු මේස හැඳි 1මාරයි කහ මේස හැඳි භාගයයි. සාමාන්‍යයෙන් මචං ලුණු නම් මේස හැඳි 2යි. රස අනුව දාගන්න. මචං ඔහෙල මේක ටික දවසක් කල් තියාගන්න ඕන නම් මේකට ඉඟුරු සුදු ලුණු දාන්න එපා හරිය. රට උනේ අපේ ගෙවල් තුන්වෙනටම මාළු ඇඹුල් තියල් කරලා තමයි කෑවේ. මචං අපේ ගම්වල මේක හදාගනිද්දි රම්පේ කරපිංච වලට අමතරව මේ කුරුඳු කොලත් මේකේ පතුලට දාගන්නවා. කවුරුත් නොකියන රස රහසක් තමයි මචං මේක. නයි ඔරෙන් ඊගාවට මචං මේකට වතුර හිච්චම හිච්චක් දාගෙන මදගින්දරේ හින්ද ගැනින්නත් තින්නේ. ලොකු සුදු තව විනාඩි 10ක් තියාගන්න. කොහොමද අඟුළු මාම් බඩු? චොප් බඩු. බඩු